ගමනක් යන්න පාරට වහින ලෑස්ති වෙනවද? ඒ ගමන යන්නේ බස් එකේද? එහෙනම් ඔබ අවසන් කැමැති පත්‍රය ලියලා ගියොත් හොඳ නැද්ද? ඇත්තටම පහුගිය දවස්වල ලංකාවේ අහන්න ලැබුණු මාර්ග අනතුරුත් එක්ක එහෙම අදහසක් අපේ හිතටත් එනවා. ගැරන්ඩියල්ලේ සිද්ධ වෙච්ච අනතුරෙන් ජීවිත 21ක් එකම තැනක නැති වෙලා ගියා. මහා ලොකුවට ගොඩක් දෙනෙක් කතා කරා. අනේ අපොයි කිව්වා. විවිධ වැඩපිළිවෙල ගැන කතා කරා. නමුත් අද වෙද්දි කාරණා ටික අමතක වෙලා. ඒ නිසායි මේ සමස්තය දිහාම වෙනස් මානයකින් බලන්න අපි කල්පනා කරේ. ලංකාවේ බස් රථ අනතුරු පිළිබඳව වඩා තාක්ෂණික විද්‍යාත්මක කියවීමක් සිද්ධ කරගන්න අපි උත්සාහ කරනවා. මේ සඳහා පාදක කරගන්නවා ලෝක බැංකුව, ආසියානු බැංකුව වගේ ආයතන සිද්ධ කරපු වාර්තා කිහිපයක්. තරගකාරී වෙළඳපොළ තත්ත්වය පිළිබඳ ලෝක බැංකුව වාර්තාව 2022. සංවර්ධනය වන රටවල් වල බස් රථ හිමියන් සහ රියදුරන් මුහුණ දෙන ආර්ථික පීඩනය ඍජුවම මාර්ග ආරක්ෂාව කෙරෙහි බලපායි. තරගකාරී වෙළඳපොළ තත්ත්වය යටතේ බස් රථ මෙහෙයුම්කරුවන් දින ඉලක්ක සපුරා ගැනීමට අනතුරුදායක වේගයෙන් ධාවනය කිරීමට පෙළඹෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රවාහනාංශයේ තත්ත්වය පිළිබඳ වාර්තාව 2023. ආසියානු සංවර්ධන බැංකුව. ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් රථාංශයේ තරඟකාරී ස්වභාවය සහ සීමිත නියාමන යාන්ත්‍රණයන් මාර්ග ආරක්ෂාව සඳහා විශේෂිත අභියෝග ඇති කරයි. ඉලක්ක පදනම් කරගත් මෙහෙයුම් පද්ධතිය සුදුසුකම් නොමැති රියදුරන් බඳවා ගැනීම සහ අසම්පූර්ණ නඩත්තු පිළිවෙත් යන සාධක රටේ බස් අනතුරු සංඛ්‍යාවට දායක වේ. කොමුණත් ලංකාවේ බස් රථ අනතුරු සිද්ධ වෙන්න හේතු කාරණා වර්ග කරද්දී අපි සාමාන්‍යයෙන් දකිනවා අධික වේගය, රියදුරන්ට නිඳ යාම, පාරවල් වල තියෙන ගැටලු, ඔය වගේ විවිධ දේවල් වෙන්න පුළුවන්. ඒතර බස් රථවල තියෙන දෝෂ වෙන්න පුළුවන්. මේ නිකන් අපි සාමාන්‍ය විදිහට බැලුවොත් අපිට පේන්නේ මේ දේවල් ටික තමයි මේ නිසා තමයි මේ අනතුරු සිද්ධ වෙන්නේ. නමුත් එහෙම නෙවෙයි. මේ අනතුරු සිද්ධ වෙන ආකාරය පිළිබඳව පුළුල්ව බැලුවට පස්සේ විග්‍රහ කරගන්න පුළුවන් පළවෙනිම හේතුව තමයි ලංකාවේ බස් රථ අනතුරු සිද්ධ වෙන්න මේ කර්මාන්තයේ ඇතුලේ නිර්මාණය වෙලා තියෙන ආර්ථික පීඩනය හා තරඟකාරීත්වය. මොකක්ද මේ ආර්ථික පීඩනය, මොකක්ද මේ තරඟකාරීත්වය? දැන් ලංකාවේ බස් රථයක් ගත්තම පස්සේ බස් රථයකට ගොඩක් වෙලාවට පෞද්ගලික බස් රථයකට දෛනික ආදායම් ඉලක්කයක් තියෙනවා. මේ දෛනික ආදායම් ඉලක්කයත් එක්ක තමයි රියදුරු මහත්තයාගේ, කොන්දොස්තර මහත්තයාගේ, බස් රථ හිමියාගේ සියලු දෙනාගේම ආදායම ඒගොල්ලන්ට ලැබෙන මුදල තීරණය වෙන්නේ. එතකොට මේ බස් රථයට ගොඩ වෙන රියදුරාට, කොන්දොස්තරවරයාට වගේම ගෙදර ඉන්න බස් රථ හිමියටත් අවශ්‍යයි උපරිම ලාභයක් හොයන්න. දැන් මේ උපරිම ලාභයක් හොයන්න සමහරක් වෙලාවට අපි දකිනවා බස් කොට යන. අපි මේ බස් වලට බයිනෝ මේක කොට යන්නේ. කට්ටිය අහුල යන්නේ. ගමනක් යන්න බෑ, පරක්කු වෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මේ බස් රථ අධික වේගයෙන් ගමන් කරනවා. ඒ මොකද ඒගොල්ලන්ට තවත් අවස්ථාවක් ලබා ගන්න, ඒගොල්ලන්ට ලබා දීලා තියෙන කාලෙත් එක්ක ඒගොල්ලෝ ඒ වේගයෙන් ඒ ගමන සම්පූර්ණ කරන්න ඕන. ඒතර මේ තරඟකාරීත්වය. ඒතකොට අනිත් පැත්තෙන් නිර්මාණය වෙනවා දැන් මේ පාරේ තනියම එක බස් එකක් යන්නේ නැහැ. මේ පාරේ යන පෞද්ගලික බස් ගොඩක් වෙලාවට එකින් එකට තරහයි. තරංගයක් තියෙනවා. මේ සෙක්ෂන් අතර දුහත්ති රණ්ඩු කරගන්නවා, ගහමරා ගන්නවා, බස් එක මුණට නවත්තලා රණ්ඩු කරනවා, කන අයිල් නවත්තලා රණ්ඩු කරනවා, යකඩපොළු අරගෙන එළියට බහිනවා, දොරෙන් එළියට ජනේලෙන් එළියට ඔළුව දාලා කුණුහරුප කියා ගන්නවා. මේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි? මේ දේවල් සිද්ධ වෙන්නේ මේ තරඟකාරීත්වය නිසා. මේ තරඟකාරීත්වය ආර්ථික පීඩනයක් නිසා තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ආර්ථික පීඩනයට, මේ තරඟකාරීත්වයට පැහැදිලි වැඩපිළිවෙලක් එක්ක උත්තරයක් ලබා නොදී ලංකාවේ සිද්ධ වෙන මාර්ග අනතුරු වලට අනතුරු වළක්වා ගැනීමට අපිට කටයුතු කරන්න බෑ. අපි නිකන් විවිධ දේවල් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි දැක්ක පහුගිය දවස්වල මේ අපේ අලුත් ප්‍රවාහන ඇමතිතුමා කියනවා දැන් මේ අනතුරු සිද්ධ වුණාට පස්සේ ඉතාම හොඳ අපූර්ව ලස්සන යෝජනාවක්. එතුමා කියනවා මේ අපි බස් එකට හයි කරමු GPS සිස්ටම් එකක්, AI කැමරා එකක්. එතකොට
රියදුරා මොනවද කරන්න කියන එක බලලා එයා නිදා ගන්නව නම් එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මේ දේවල් බලන්න පුළුවන් මේ හරහා මේක නියාමනය කරන්න පුළුවන් කිය. හොඳයි. ලස්සනයි, නියමයි, දැක්කම හරිම ආකර්ශනීයයි. හැබැයි මේ ලංකාවේ මහා මාර්ගවල තියෙන මේ කර්මාන්තයේ අර්බුදේ විසඳන්න කෘතිම බුද්ධිය ඕනේ නැහැ. තියෙන බුද්ධිය පාවිච්චි කරන්නයි අවශ්‍ය වෙන්නේ. මෙච්චර කාලයකට ඒක පාවිච්චි නොකරපු එකයි ගැටලුව. අනිත් අතට ලංකාවේ මේ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ සුදුසුකම් ටික ඇත්තටම ප්‍රශ්නයක් නේ. දැන් මේ මහා පාරේ ඕනම රථයක් මොටර රථයක් දහමනය කරන්න රියදුරු බලපත්‍රයක් ඕන. ඒ දැනුම ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේමයි මේ මගීන් අරගෙන යන බස් රථයක දහවනය කිරීම සඳහා විශේෂ දැනුමක් ඕන. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් දැනටත් රටේ තියෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල ඒ වුන්ට බලපත්‍රය ලබා දීමේ ක්‍රියාවලිය කොච්චර සාර්ථකද කියන එක අපිට ගැටලුවක්. ඔවුන්ට ඒ දැනුම ලබා දුන්නට ඒව ක්‍රියාත්මක කරනවද කියන එක ගැටලුවක්. එතකොට මේ දැනුම යාවත් කාලීන වෙනවද කියන එක ගැටලුවක්. ඒ සඳහා තියෙන නියාමන ක්‍රියාවලිය ගැටලුවක්. දැන් මේ නියාමන ක්‍රියාවලිය කියලා කියන්නේ මේ ලංකාවේ විශේෂයෙන්ම මේ පෞද්ගලික බස් රථ හා සම්බන්ධව තියෙන නියාමන ක්‍රියාවලියේ ආයතන ටික ගත්තම පස්සේ ඉතාම බරපතල ඛේදවාචකයක් තමයි තියෙන්නේ. මොකද ලංකාවේ බස් රථ සඳහා රූට් පර්මිට් නිකුත් කිරීමේ ඉඳගෙන මේ බස් රථ ගමන් කරද්දී නවත්තලා ඒක හරියට වැඩේ සිද්ධ වෙනවද කියන එක බලන පරීක්ෂකවරයා දක්වා සම්පූර්ණයෙන්ම අල්ලසට යට වෙලා ඉන්නවා. රූට් පර්මිට් එකක් ලක්ෂ 80කට 50කට අල්ලස් අරගෙන පාස් කරනවා මේ පළාත් බද මාර්ග ප්‍රවාහන අධිකාරිවලින්. එතකොට ගොඩක් වෙලාවට ওই රූට් පර්මිට් සකස් කරන්නේ සැබෑවටම මගී අවශ්‍යතාවයේ පදනම් කරගෙන නෙවෙයි. කෙනෙක්ට බස් එකක් අරගෙන දුවන්න ඕමනා වීම නිසා. නැත්තම් මේ රූට් එක පර්මිට් එක සකස් කරද්දී කල්පනා කරන්නේ නැහැ මෙච්චර දුරක් බස් එකක් දහවනය කරන්න පුළුවන්ද කියන එක කල්පනා කරන්නේ නැහැ. ඒ පර්මිට් එක සකස් කරද්දී ගන්න ඕන විවේකයේ පිළිබඳ කල්පනා කරන්නේ නැහැ. දැන් මේ සම්බන්ධව පොඩි නීති ටිකක් තියෙනවා. හැබැයි මේ නීති ටික කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි කල්පනා කරනවා මම මේ පර්මිට් එක දෙද්දී මට කීයක් හම්බ වෙනවද? ඔන්න ඕක තමයි. ඔච්චරයි කල්පනා කරන්නේ. ඊට පස්සේ මේ පාරට බස් එක දාගත්තට පස්සේ මේ පාරේ බස් එක දුවද්දී අපි දන්නවා ඔබ දැකලා ඇති අර පළාත් සභාවේ ඉන්න නිල් පාට ෂූට් අඳගත්ත මහත්වරු තැන් වල ඉඳලා බස් එක නතර කරලා පෞද්ගලික බස් රථ නතර කරලා බලන්නේ කොන්දොස්තරලාව නතර කරලා බලන්නේ පරීක්ෂා කරන්නේ. ඒ අයට ගොඩක් වෙලාවට ටිකට් පොත ඇතුලේ රුපියල් 500ක් දාලා පොත දුන්නට පස්සේ රුපියල් 500 ඒගොල්ලෝ අරගෙන සාක්කුවට දාලා පොත අනිත් අයට බාර දෙනවා කියලා තමයි මම කරපු සොයා බැලීම් වලදී ගොඩක් රියදුරන්ගෙන් කොන්දොස්තරවරුන්ගෙන් දැනගන්න ලැබුණු නියාමන ක්‍රියාවලියක් මෙතන නැහැ. මේ නියාමන ක්‍රියාවලිය ශක්තිමත් වෙනවා නම් අපිට පුළුවන් මේ වැරදි අඩුපාඩු මගහරවා ගන්න. හැබැයි එහෙම දෙයක් නැතුව AI තාක්ෂණය අරගෙන ඇවිල්ලා මේක විසඳන්න බෑ. මේක මහ පොළවේ ප්‍රශ්නයක්. මහ පොළවත් එක්ක හැප්පිලා විසඳන්න ඕන ප්‍රශ්නයක්. දැන් මෙහෙම කිව්වට පස්සේ අපේ රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු ඉතයි මේ අපේ අඩුපාඩුමනේ කියන්නේ. මේ රටම කියන්නේ අපේ අඩුපාඩුනේ. මගීන්ගේ අඩුපාඩු නැද්ද? නේ හද්දෙයනේ මගීන්ගේ අඩුපාඩු සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මොකක්ද මගීන්ගේ අඩුපාඩු ලංකාවේ? උදාහරණයක් විදිහට බස් එකක් රිපෙයාර් කරපු බස් රථ හිමියෙක්ගෙන් අහන්න ෂීට් ටික කොච්චර කාලයක් පරිස්සම් කරගන්න පුළුවන්ද කියලා. ලංකාවේ ඉන්න සුපේසල ශික්ෂාකාමී මගීන් බස් එකට ගොඩ වුණාට පස්සේ ෂීට් ටික පොඩ්ඩ ඉරනවා. සමහරු බේත්තල ගෙදරින් ගෙනල්ලා බස් රථවල ෂීට් එක කපන මිනිස්සු ඉන්නවා. එතකොට මේක හරියට පාවිච්චි කරන්නේ නැහැ මගීන් බා. ඒතර මගීන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක පැත්තකින් කතා කරන්නේ නැහැ. එක පැත්තකින් මගීන් මේ බස් රථ ටික හරියට පාවිච්චි කරන්නේ නැහැ. මෙතන සමස්තයේම තියෙන නොදැනුවත්භාවය, සමස්තයේම තියෙන අනවබෝධය තමයි මේ ගැටලු එන්න තීව්‍ර වෙන්න හේතු වෙන්නේ. ඒ නිසාම මේ ගැටලුව නිවැරදි කරගන්න අපිට ඕන නම්
අවුරුද්දකට 3000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයෝ මහමග මැරෙන එක නතර කරගන්න ඕන නම් අපි නිවැරදි කරගන්න ඕන සමස්තයම. ඇයි එහෙම කියන්නේ? මාර්ග භාවිතා කරන්නන් අතර පවතින සාමූහික ආකල්පය සහ හැසිරීම් රටා අනතුරු අනුපාතය ඉහළ නැංවීමට දායක වන ප්‍රධාන සාධකයකි කියලා මේ අධීක්ෂණ වලින් මේ පරීක්ෂණ වලින් පෙන්눔 කරලා තියෙනවා.